අර උඩ තියෙන තඩි ගල ගැලවිලා. හයි අපි යනවා ඇබර්ඩීන් වෝටර්ෆෝල් එක බලන්න. ඔයාලා කොළඹ ඉඳන් යනවා නම් කටුවෙල අවිස්සාවේල්ල හරහා ගිනිගත් ඇනට යන්න පුළුවන්. නුවර ඉඳන් යනවා නම් හැටන් වලට ඇවිල්ලා හැටන් වලින් ගිනිගත් ඇනට එන්න පුළුවන්. කොහොම හරි දැන් මේ අපි ඉන්නේ ගිනිගත් ඇන ටවුන් එකේ. ගිනිගත් ඇන ටවුන් එකේ ඉඳන් මේ ඇල්ලට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් කලවැල්ගනිය පාරෙන් යන්න පුළුවන්. අනිත් එක ඇල්ල උඩ කියන පාරෙන් තමයි යන්නේ. අපි ගියේ ඇල්ල උඩ කියන පාරෙන්. අපි ආවේ බස් එකේ. මම බස් ටයිම් ටේබල් එක ඔයාලට මෙතනින් දාන්නම්. ඇල්ල උඩ කියන පැත්තෙන් ආවොත් බස් එක නතර කරන තැනටම ඇවිල්ලා මෙන්න මේ කොන්ක්‍රීට් පාර දිගේ පහළට එන්න ඕනේ. මේක ටිකක් ලිස්සන්න බලනවා පරිස්සමින් යන්න. මෙතනින් ගියාම යන්නේ අපි වෝටර්ෆෝල් එකේ පහළ හරියට. ඔයාලා කලවැල්ගනිය පාරෙන් ආවොත් වැටෙන්නේ අර වේල්ලක් වගේ තියෙන්නේ අන්න එතෙන්ට. ඒ කියන්නේ වෝටර්ෆෝල් එකේ උඩ ඉඳන් තමයි බලන්න වෙන්නේ. මේ යන පාරේ ගොඩාක් කෝපි ගස්වල කෝපි මල් පිපිලා තිබුණා. ඒවා මාර සුවඳ. මම පුංචි කාලේ දැක්කට පස්සේ ගොඩ කාලෙකින් කෝපි මල් දැක්කේ. මේ තියෙන්නේ ඇල්ල ගැන චූටි විස්තරයක්. මේක තමයි ලංකාවේ 18 වෙනියට උස දිය ඇල්ල. අපි මෙතන පරිවල පහගෙන යද්දී අපිට දිය ඇල්ල ඈතින් පේනවා හරිම ලස්සනයි. ඒ වගේම මෙතන මේ චූටි බෝට් වලින් යන්නත් පුළුවන් අර වතුර වැටෙන තැනට. එහෙම කෙනෙක්ගේ රුපියල් 500ක් වගේ තමයි මට මතක හැටියට ගන්නෙ. මං කලින් කිව්වා වගේ වල කලවැල්ගනිය පැත්තෙන් යනවා නම් මේ ඇල්ල එහා පැත්තට තමයි. අන්න පේන පැත්තට තමයි එන්න වෙන්නේ. මේක හරිම ලස්සනයි ළමයි. මේ ළඟමයි ලක්ෂපාන දිය ඇල්ලක් තියෙන්නේ. අපිට එතනට යන්න නම් ටයිම් එක නැති වුණා. ඒ වගේම කියන්න ඕනේ මෙන්න මේ චූටි යාළුවෝ නම් ගොඩාක් හිටියා. එතකොට මේ දිය ඇල්ල වතුර අඩු කාලයට මෙන්න මෙතන ඇතුලෙන් ගිහිල්ලා අපිට දිය ඇල්ල තියෙන පැත්තෙන් තමයි මේ පැත්ත බලාගෙන ඉන්න පුළුවන්. මේ දිය ඇල්ල ගැන කිව්වොත් මේක ලංකාවේ 18 වෙනියට උස දිය ඇල්ල. එතකොට මේක කැලණිගඟේ අතුගංගාවක් වෙන කෙහෙල්ගමු ඔයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේකට නම හැදිලා තියෙනවා කියලා කිව්වේ ඇබර්ඩීන් කියලා තේවත්තක හිටපු පිරරට කෙනෙක්ගේ නමක් තමයි මේ වෝටර්ෆෝල් එකට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන ඉඳන් බැහැගෙන පහළට ආවා. එතන හරිම ලස්සනයි. මේ වතුරට බැස්සම මාර සනීපයි මාර සීතලක් දැනෙන්නේ. ඉක්මනට එන්න. මෙතනදී අපිට හිතනවා උඩ තියෙන ගල ගැලවිලා පහළට එයි කියලා. ඒත් අපි යන ගමන් දැක්ක කන්ද උඩදී දිය ඇල්ලේ උඩ තියෙන සම්පූර්ණ තනි තලාවක්. ඒ ගල් දෙකෙන් මම මෙහෙම කරද්දි දෙකකට දාන්න. හා ඒක නගින්න බලවන්ද? අර අපි බැලලා තියෙන මොනවා? ඔව් අර අපි අතන ඉඳන් මේ දැන් මෙතන ඉන්නේ. දැන් මෙතනට ආවා. මෙතන දැන් මෙහෙම ලස්සනට පෙනුනට කුණාටු තිබ්බ කාලේ නම් මේ ඔක්කොම කැලවිලා ගිහින් තිබුණේ. දැන් නම් අහපව් ගස් ටික පැලවිලා තියෙනවා. මෙන්න ඉන්න බත් කූරෙක්. මම පොඩි කාලේ නම් අපේ ගෙට පහලින් තියෙන අලට ගිහින් මේ එක්කෙනෙක්ව අල්ලන්න බලනවා. ඒත් මං කාලෙකින් තමයි මෙයාලා එක්කෙනෙක්ව දැක්කේ. ඔයා මොකද කර කියලා මගේ හිත වටා ගියේ වසී වෙන්න මොනවාද මගින් ඔය තරම් වුණේ වශී. කොහොම හරි අපි පැය 3ක් විතර එතන ඉඳලා ආපහු එන්න පිටත් වුණා. මොකද අපි රෑ වෙන්න කලින් ගෙදර එන්නත් ඕනේ. ඊළඟ දවසේ අපි ලක්ෂපාන යනවා කියලා හිතුවා. හරිම අමාරුවෙන් මහන්සියෙන් මෙන්න මෙහෙම කන්ද නැගගෙන ආවා. ඒත් ඔයාලා අනිවාර්යෙන් යන්න මේ දිය ඇල්ලට. අන්තිමේට අපි ගිනිගත් වෙන ටවුන් එකට මෙන්න මෙහෙම ආවා. එහෙනම් ඊළඟ vlog එකේ හම්බෙමු.